Hello everyone and welcome to my YouTube channel. අද මම කියන්නේ ලංකාවේ නර්ස්ලට ලේසියෙන්ම වර්ක් කරන්න යන්න පුළුවන් රටක් වෙන ඩෙන්මාර්ක් රට ගැන. ඩෙන්මාර්ක් නර්සින් වලට ඇප්ලයි කරන්න IELTS මොකද ලැන්ග්වේජ් ටෙස්ට් වත් ඕනේ නැහැ. ඩිග්‍රී එකක් තියෙනවා නම් ඕනම නර්ස් කෙනෙක්ට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි මේ ශ්‍රී ලංකා නර්සින් කවුන්සිල් එකේ රෙජිස්ට්‍රේෂන් එක ඕන කරනවා මේකට. ඒ වගේම කියන්න ඕනේ UK වලට වගේ ඔෆර් ලෙටර් එකක් නම් ඩෙන්මාර්ක් වලින් අපිට දෙන්නේ නැහැ. මේ ඩෙන්මාර්ක් ගැන කතා කරොත් එහෙම නර්ස් කෙනෙක්ට ලක්ෂ 12කට වඩා සැලරි එකකට යන්න පුළුවන්. ඒ වගේම ඩෙන්මාර්ක් කියන්නේ මිනිස් සතුටින්ම ඉන්න රටවල් වලින් එකක් කියලා කියනවා. ස්ට්‍රෙස් එක ගොඩක් ස්ට්‍රෙස් අඩුවෙන්ම තියෙන වැඩ කරන්න පුළුවන් රටක්. මේ ගැන මම දන්න සේරම විස්තර තව වීඩියෝ එකකින් කියන්න. අද මම කියන්න හදන්නේ මේ ඩෙන්මාර්ක් නර්සින් ප්‍රොසෙස් එකට ඔන්ලයින් ඇප්ලයි කරන්න අපි හදා ගන්න ඕන ඩොකියුමන්ට් ටික මොනවද කියලා. මමත් මේ ප්‍රොසෙස් එකේ ඉන්න නර්ස් කෙනෙක්. මම රිජෙක්ට් වෙන්නේ නැතුව ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දාන්න ඩොකියුමන්ට්ස් ටික හදාගත්තේ මෙහෙම තමයි. ඒජන්සි වලට ලොකු ගාණක් දීලා මේ ටික කරගන්න ඕනේ නැහැ. මේක අපිට තනියම කරගන්න පුළුවන්. ගොඩක් අය මේකට ඇප්ලයි කරන්න බයයි රිජෙක්ට් වෙයි කියලා. මොකද මේ ඇප්ලිකේෂන් ෆී එකකුත් ගෙවන්න වෙන හින්දා. නමුත් මේ මම කියන විදිහට ඩොකියුමන්ට් ටික හදාගත්තොත් එහෙම රිජෙක්ට් වෙන්නේ නැති වෙන්න ඇප්ලිකේෂන් එක ඔයාලට තනියම දාගන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම දන්න සේරම විස්තර කියන්න. මමත් ගොඩාක් හොයලා තමයි මේකට ඇප්ලයි කරන්න පටන් ගත්තේ. මොකද මේ UK වලට වගේ ඔෆර් එකක් අපිට හම්බෙන්නේ නැහැ. අපි ගිහිල්ලා ඉන්ටර්විව් ගිහිල්ලා ජොබ් එක හොයා ගන්න ඕනේ. ඒ වගේ ගොඩක් දේවල් ගැන හොයලා බලලා තමයි මේකට ඇප්ලයි කරේ. ඇප්ලිකේෂන් එක දාන්න කලින් මේ ටික ඔයා රෙඩි කරලා තියාගන්න ඕනේ. ඒ වගේ නම් වලින්ම ලැප්ටොප් එකේ රීනේම් කරලා තියාගන්න නැත්නම් අප්ලෝඩ් කරද්දි කරදරයි. මොකද වෙන එකක් අප්ලෝඩ් කරොත් එහෙම අපරාධේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙනවා. ඒ වගේම කියන්න ඕනේ ඇප්ලිකේෂන් ෆී එක විදිහට එයාලා ඩැනිෂ් ක්‍රෝන් 1295ක මුදලක් නර්ස්ලගෙන් අය කරනවා. ඩැනිෂ් ක්‍රෝන් 1295ක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 60000කට ආසන්න මුදලක්. ඒක හින්දා ඒ ගාන තියෙන ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ඩෙබිට් කාඩ් එකක් හරි ඔයා අතේ තියාගන්න ඕනේ. ඒක ඔයාගේ නමට තියෙන එකක්ම වෙන්න ඕනේ නැහැ. වෙන කෙනෙක්ගේ හරි කමක් නැහැ. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයා ලෑස්ති කරගෙන යන්න පළවෙනි ඩොකියුමන්ට් එක තමයි ඔයාගේ පාස්පෝර්ට් එකේ ස්කෑන් කොපි එකක් තියාගන්න ඕනේ බයෝ පේජ් එකේ. ඒකේ බලන්න ඕනේ එක්ස්පයරි ඩේට් එක. සාමාන්‍යයෙන් එක්ස්පයර් වෙන්න අවුරුදු 3ක්වත් තියලා තමයි දැන් ඇප්ලිකේෂන් එක දාන්න ඕනේ. ළඟදී එක්ස්පයර් වෙනවා නම් පාස්පෝර්ට් එක රිනිව් කරන්න. සාමාන්‍ය මාසෙකින් විතර අපිට රිනිව් කරපු පාස්පෝර්ට් එක ගන්න පුළුවන්. මමත් රිනිව් කරා. පාස්පෝර්ට් එක හදලා නැත්නම් හරි රිනිව් කරන්න දන්නේ නැත්නම් හරි මම කියලා දෙන්නම්. මම වෙන වීඩියෝ එකකින් සම්පූර්ණ විස්තරය දාන්නම්. ඊළඟට ඔයා රෙඩි කරගන්න ඕන ඩොකියුමන්ට්ස් ටික තමයි ඩිග්‍රී සර්ටිෆිකේට් එක, ඩිප්ලෝමා සර්ටිෆිකේට් එක, ට්‍රාන්ස්ක්‍රිප්ට් ඩිප්ලෝමා එකේ වෙනමයි ඩිග්‍රී එකේ වෙනමයි ගන්න ඕනේ. සමහරව ඩිග්‍රී එක කරලා කෙලින්ම ඇප්ලයි කරනවා. ඒතකොට ඩිග්‍රී සර්ටිෆිකේට් එකයි ඒකේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකයි විතරයි ඕනේ. ඊළඟට සමහර යුනිවර්සිටිස් වලින් ඩිග්‍රී එකේ කොලේ වගේම ට්‍රාන්ස්ක්‍රිප්ට් එකට එක කොලයක් දෙනවා. එහෙම එක කොලයක් දුන්නොත් ඒක මදි. එතකොට යුනිවර්සිටි එකෙන් ෆුල් කෝස් ඩිස්ක්‍රිප්ෂන් එකක් ඉල්ලන්න ඕනේ. මටත් එහෙම ගන්න වුණා. ඒකට සති දෙකක් විතර කාලයක් ගියා. ඒක එනවා පිටු 8ක විතර. ඒ වගේම ඩිග්‍රී ඇඩ්මිෂන් රික්වයර්මන්ට් ලෙටර් එකක් කියලා එකක් ගන්න ඕනේ. මේක කිව්වහම යුනිවර්සිටිස් වලින් දන්නවා. යුනිවර්සිටි එකෙන් තමයි ගන්න ඕනේ. සමහර යුනිවර්සිටිස් වල මේක කෝස් ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ පළවෙනි පිටුවටම දාලා දෙනවා. එතකොට ඒක වෙනම ගන්න ඕනේ නැහැ. මේ ඊළඟට මේ ටිකේම ඔයා ස්කෑන් කොපීස් ගන්න ඕනේ. ඒ ටික තමයි ඊළඟට රෙඩි කරගන්න ඕනේ ඩොකියුමන්ට්. ඊළඟට ඔයාගේ CV එක රෙඩි කරගන්න ඕනේ. මේකට CV එක රෙඩි කරගත්තී එයාලා හරියම බ්‍රීෆ් විදියට තමයි CV එක එක්ස්පෙක්ට් කරන්නේ. එතකොට මුලින්ම ඔයාගේ නම, වයස, සිටිසන්ෂිප් එක, බර්ත්ඩේ එක ඒ ටික දාලා ඊට පස්සේ ඔයාගේ එක්ස්පීරියන්ස් එක කියන්න ඕනේ. ඔයා කොච්චර කාලයක එක්ස්පීරියන්ස් එක තියෙනවද? ඊළඟට අන්තිමට වර්ක් කරපු තැන තමයි ඉස්සෙල්ලාම දාන්නේ. ඊළඟට පල්ලෙහාට තමයි ඔයා ඊළඟට වර්ක් කරපු තැන දාගෙන යන්නේ.
ඊළඟට ඔයා ඒ හොස්පිටල් එකේ වැඩ කරද්දී ඔයා පර්ෆෝම් කරපු ඩේලි ටාස්ක් ටිකක් දාන්න ඕනේ. මොනවද මෙඩිකේෂන් ඇඩ්මිනිස්ට්‍රේෂන් කරා, ඩොකියුමන්ටේෂන් කරා. අන්න ඒ වගේ ඩේලි ටාස්ක් ටිකක් දාන්න ඕනේ. ඊළඟට ඔයා දාන්න ඕනේ ඔයාගේ එඩියුකේෂන් බෑග්ග්‍රවුන්ඩ් එක. ඒ කියන්නේ ඔයා දැන් අන්තිමට කරේ බැචලර් එකනේ. එතකොට බැචලර් එක තමයි ඉස්සෙල්ලම දාන්න ඕනේ. ඊළඟට කරේ මම ඩිප්ලෝමා එක කරේ නැහැ. එතකොට මම ඊළඟට කරේ A level ඊට පස්සේ O level. ඒ වගේ අනුපිළිවෙලට තමයි දාන්න ඕනේ. ඊළඟට ඔයාගෙන් සර්විස් ලෙටර් එකක් ඉල්ලනවා. ඔයාගේ ඩිග්‍රී එක අවුරුදු 6කට වඩා පරණයි නම්. ඒ කියන්නේ ඔයා මීට අවුරුදු 6කට කලින් ඩිග්‍රී එක අරන් තියෙනවා නම් එයාලා ඔයාගෙන් සර්විස් ලෙටර් එකක් ඉල්ලනවා. මේ සර්විස් ලෙටර් එක ගද්දිත් හොස්පිටල් එකෙන් ගද්දි ඔයා මේකට කී පොයින්ට්ස් ටිකක් කියලාම දාගන්න ඕනේ. බාගෙට දැම්මට එයාලා ඒව රිජෙක්ට් කරලා එවනවා. ඔයා ඒ කී පොයින්ට්ස් විදිහට ඔයා ඒකේ අඩංගු වෙන්න ඕනේ. ඔයා රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් කියලා. ඒ වගේම ඔයා මේ හොස්පිටල් එකේ කරන්ට්ලි වර්ක් කරනවා කියලා. ඒ වගේම පර්මනන්ට්ලි වර්ක් කරනවා කියලා. ඊට අමතරව ඔයා මේ හොස්පිටල් එකේ කරන ඩේලි ටාස්ක් ටික අර වගේ මෙඩිකේෂන් ඇඩ්මිනිස්ට්‍රේෂන් කරනවා, වුන්ඩ් කෙයාර් කරනවා, පේන් මැනේජ්මන්ට් කරනවා, අනේ වගේ ටිකක් වැඩිපුර ඇඩ් කරගන්න ඕනේ. ඉතින් මේ ඩොකියුමන්ට්ස් ටික තමයි ඔයාලා ප්‍රධාන වශයෙන් කියන්නේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දාන්න මේ ඩොකියුමන්ට්ස් ටික තමයි ඕන කරන්නේ. ඉතින් මම ඉස්සරහට පාස්පෝර්ට් එකක් කොහොමද රිනිව් කරන්නේ, අලුතින් හදාගන්නේ කොහොමද, ඊළඟට අපි දැන් ඔන්ලයින් ඇප්ලයි කරලා විතරක් මදි. මේ ඩොකියුමන්ට්ස් ටික අපි පෝස්ට් කරන්න ඕනේ එයාලට ලැබෙන්න. ඒකට පෝස්ට් කරන්න ඕන ඩොකියුමන්ට්ස් මොනවාද, SLNC එකෙන් ගන්න ඕනේ මොනවාද, යුනිවර්සිටි එකෙන් ගන්න ඕනේ මොනවාද කියලා මම කියලා දෙන්නම්. ඒ වගේම කියන්න ඕනේ දැන් මේ ඇප්ලිකේෂන් එක දාලා ඔයා ඩැනිෂ් ක්‍රෝන් 1295ක් ගෙව්වට පස්සේ ඔයාට ඩොකියුමන්ට්ස් 3ක් එනවා. ඒ කියන්නේ ඔයාලා රිසිට් එකක් හම්බ වෙනවා. ඒ වගේම ඔයාගේ ඇප්ලිකේෂන් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න දෙනවා. ඔයා දාපු ඇප්ලිකේෂන් එක. ඊළඟට එහෙන් PDF එකක් එවනවා. මෙහෙම ඇප්ලයි කරා සක්සස් කියලා. ඒකත් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒ ඩොකියුමන්ට්ස් ටිකම ඩොකියුමන්ට්ස් උනත් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මොකද ඒ ටිකත් අපි එයාලට පෝස්ට් එකේ යවන්න ඕනේ. මේ ටික මෙහෙමම කරගත්තොත් ඔයාලට ලේසියෙන්ම තනියම ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන්. බොරුවට මේ ඒජන්සි වලට ගෙවන්න අවශ්‍ය නැහැ. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. දන්න සේරම කියලා දෙන්නම්. හැමෝටම thank you මගේ වීඩියෝ එක බලුවට.